ආයිබෝවන් මාගේ YouTube channel එකට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමි. මේ තියෙන්නේ මගේ නයිමිරිස් කොටුව. මම ඔබට අද කියලා දෙන්න යන්නේ පෝර දාන ආකාරය. මේ බලන්න හොඳට හැදිලා තියෙනවා. මේ දවස්වල වැහි දවස් වැස්ස නිසා මේ ගෙඩි බර අරගෙන පාත් වෙලා තියෙන්නේ. එකට ලීය බඳින්න අමතක වෙච්ච එකක්. ගෙඩිත් එක්කම පාත් වෙලා. ඒ වගේම ඔබට මම පෙන්නන්නම් වෙහි කාලයේදී හැදෙන ලෙඩක් නයිමිරිස් වලට. හොඳට හැදිලා තියෙනවා පේනවනේ. හොඳ ස්කොට් බොනට්. හොඳ ප්‍රභේදයක් තමයි මේක. ඔය මම මේවා හොඳට පෝර දාලා හොඳට හදාගෙන ඉන්නවා. මේන් බලන්න. මේ තියෙන්නේ වැස්ස වැඩි වුණාම වතුර වැඩි වුණාම හැදෙන ලෙඩක් මේ. හිටු මැරීමේ රෝගය. මේක දැන් මේ කහ දවල් කාලේදී හේ බානවා හැන්දෑවට මේ වගේ කොළ ඔක්කොම බුදිය ගන්නවා මේ. ගස් දෙකකට තුනකට මගේ දැන් කොටුවේ හැදිලා තියෙන්නේ. ඒව දැන් ශේෂ්ත්‍රයෙන් අයින් කරන්න ඕන. බලන්න ලස්සන්ට හැදිලා තියෙනවා. ලෙඩ නැතුව. කිසිම කොරියක් නැහැ. හොද්දට හදාගෙන ඉන්නවා. හොඳට ගැට අල්ලලා මේන් බලන්න. මේ හොඳට ගෙඩි අල්ලලා මෙයාලා හොඳින් ඉන්න. මෙයාලට මං හොඳට පෝර දාලා කොරියට තෙල් ගහලා දිලීරනාශක ගහලා හොඳින් පවත්තගෙන යනවා. මෙන්න මේ කොළ කැට තමයි මම මේ නයිමිරිස් වලට දාන්නේ. මෙන්න මෙහෙම දාන්නේ. අපි දාන්න ඕන මේකට ගිනි පෙට්ටි පියනින් එකක්. මෙන්න මේ ගහ වටේට මෙන්න මෙහෙම ඔන්න ඔහම ගහේ මුලට එන්නේ නැති වෙන්න ඔන්න ඔහම දාන්න ඕන. දාලා මේක ඔහම දාගන්න ඕන. මට දැන් මේ හුරු නිසා අතට අරගෙන ගිනි පෙට්ටි මට හුරුයි. ඒ ප්‍රමාණය මං ඔන්න ඔහම දානවා. ඔයාලට එහෙම අමාරු නම් හොයාගන්න බැයි නම් ගිනි පෙට්ටි පියනින් එකක් අරගෙන දාගන්න. මෙන්න මෙහෙම හැම එකම මෙන්න මේ කවරේ අයිනෙන් ඔහොම දාගෙන යන්න. කොළ කැට කියන්නේ හොඳ පෝරක්. එතකොට මේ වගේ හොඳට ගෙඩි අල්ලලා හොඳට හැදෙනවා. ඊට පස්සේ මේකට කොම්පෝස්ට් ටිකක් උඩින් ඔහොම දාගෙන ගියත් හරි නැත්තම් මේක මුල්ලුවකින් පොඩ්ඩක් හාරලා අවුස්සගෙන ගියත් ගහලා වතුර බොහොම අඩුව ප්‍රමාණයක් දාගෙන යනවා. මේන් බලන්න මයි කොටු. මම මේකෙන් සතියකට කිලෝ 25ක් අනිවාර්යෙන් කඩනවා. ලස්සන්ට තියෙනවා. පොල් ගස් මැද්දේ 150ක් විතර හේවණක් තියෙනවා. තද අවුවක් නැහැ.
ලස්සනට පවත්වාගෙන යනවා. මෙහෙන් බලන්න මේ තියෙන ගහ මේක දෙවෙනි අංකුරකින් ආපු එක. පැලේ මේ වෙනියට ආපු එක. ඒක මෙයාව පාස් කරලා ගිහිල්ලා දැන් මේ වට්ටිය වගේ මේක මෙහෙන් තියෙනවා. මේක ඊට උඩින් හැදීගෙන යනවා. තියෙන්නේ මේ ගෙඩි අල්ලගෙන හොඳට එනවා. බලන්න වැස්සට ගස්වලට හානි වැඩි මේ දවස්වල. මේ වතුර අතු වලට එකතු වෙලා ලීය මෙතනින් බැඳලා තිබ්බේ. ඒකත් කැඩිලා දැන් මේ පල්ලහට ගෙඩි බර වෙද්දි කඩාගෙන වැටෙනවා. දැන් මේ අතු වලටත් ලී බඳින්න වෙලා තියෙන්නේ වැස්ස නිසා. නැත්තම් මේවා මේ කරුවෙන් පලාගෙන පාත් වෙනවා. අස්වැන්න වැඩිපුර ගෙඩි වැඩිපුර අල්ලපුවම වතුරත් වැටෙද්දි බර වැඩිකමට පාත් වෙලා කැඩෙනවා මේ. ඉතින් එහෙම තමයි පෝර දාන්නේ. හිටිමැරීමේ රෝගය આવොත් ඔයාලා ඒක ශේෂ්ත්‍රයෙන් අයින් කරන්න මේ පැලේ අනිවාර්යෙන්ම. මමත් ඔයාලට පෙන්වන්න හින්දා ඒක තියලා තිබ්බේ. ඒකත් මම දැන් අයින් කරනවා. මේ විදිහට හොඳට කරගෙන යන්න ඔයාලත්. එහෙනම් මම අදට නවතිනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.